ආයිබෝවන් අපි අද කතා කරන්නේ අන්තෝ ජටා බහි ජටා. ඔබ හම්බ කරන මුදල ඔබ හරි දේ කරනවා නම් ඔබට මේක ගැලවෙන්න පුළුවන්. මොකද්ද මේ අන්තෝ ජටා බහි ජටා කියන්නේ? එහෙනම් මේ දුක වැඩි කරා ගන්න. ඔබ හම්බ කරන මුදලෙන් වැරදි දේවල් කරපුවාම ඔබට දුක වැඩි වෙනවා. ඔබ තව දුක් විඳින්න ඕන. හම්බ කරන්න ඕන ණය තියෙන ඒවා ගවන්න. එහෙනම් ඔබට මේ ගැට ටික ලෙහා ගන්න. මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ හරි දේ කරන්න. ඔබ බොරුවට අද දහම විනාශ වීගෙන යන තත්යකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේවා බොරු දේවල්. අද අම්මා තාත්තා මැරුණොත් ඕන්දා බොරුවට මිනිපෙට්ටිය යනවා. දවෙන් බාන් කරාගෙන ලක්ෂ ගණන් වියදම් කරලා ඊට පස්සේ 7 දවස් දෙනවා කියලා. ආයෙ 3 මාසෙක බලන්න මේවට කොච්චර වියදම් වෙනවද? ඔබට ණය වෙන්නත් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔබ තවත් අසරණ වෙනවා. ඔබත් තව ගැට ගැහෙනවා. ඇතුළෙත් ගැට පිටත් ගැට ගැටවලත් ගැට. එතකොට ඔබ තව ගැට ගැහෙනවා. හරි ණය වෙනවා. ඊට පස්සේ තව ඉස්කෝලේ ළමයි ඉන්නවනේ ඉස්කෝලේ යවන්නේ. එතකොට ඔබට ඒ ප්‍රශ්නයක් තියෙනවා. තව ණය ගෙවන්න තියෙනවා නේ ඒ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔබ අන්ත අසරණ තව එන්න දුක් වැඩි වෙනවා. එහෙනම් අපි ඔබ හම්බ කරන මුදල නිසි පරිදි කළමනා ගත්තොත් බුදුහාමුදුරු දේශනා කළා තියෙන හම්බ කරන මුදල 4කට බෙදන්න කියලා. එතකොට ඔබට දුකක් දැනෙන්නේ මේ ගැට ටිකක් ලෙහා ගන්න පුළුවන්. දුකෙන් නිදහස් මේ ගැට ඔක්කොම ලෙහා ගන්නවා කියනවා නිවන් දකිනවා. එහෙනම් අපේ ගැට එන්නේ ගැට ගහ ගන්නවා මිසක් ඒක අඩු කරා ගන්න අපි උත්සාහ දරන්න. ඔබ හරි දේ කළා මේ ගැට වලින් නිදහස් වෙන්න. එතකොට ඔබට දුකක් නැහැ. මේ සසරෙන් එතර වෙන්නත් පුළුවන්. මේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ හරියට කරන්න. මේ වැරදි දේවල් කරන්න එපා. බොරුවට පිච්චමල් පූජා ගියා 80 මහාර දහර කිරිහාර පූජා ගියා. මේවා බොරු දේවල්. මේවට වියදම් කරන්න ගියොත් මේවට ඔබ එක එක දේවල් අල්ලගන්න ගියොත් එහෙම තාත් ඔබ ගැට ගහනවා. අසරණ වෙනවා. ඊවට සල්ලි වියදම් කරන්න ඔබ හොයන්න ඕන. අද එක්කෙනෙක් හොයලා මම දෙන්නෙක් හොයන්න. තව ප්‍රශ්න වැඩි වෙනවා. තව දේවල් කරන්න ගියොත් තවත් අපිට දුක් විඳින්න වෙනවා. එහෙනම් මේ දුකෙන් නිදහස් වෙන්න නම් අපි හරි දේ කරන්න ඕනේ. කවුරු මැරුණ අම්මට තාත්තට සලකන්නේ. සැලකුවා මැරුණ වැළල ඉවරයි. ආය දානමාන ඕනේ. දෙනවනේ සතෙකුට දෙන්න. බුදුහාමුදුරු කියලා තියෙනවා අත හොද නිඳුල් ටික ඇති පින් දෙන්න. එහෙනම් මේවා අවබෝධ කරගන්න ඔබ මේ සසරින් දුකෙන් නිදහස් වෙන්න උත්සාහවන්ත වෙන්න. ඔබට නිවන් සප ලැබේවා.